කලගුණ අමතක කළ චාමර. තාරක එදා උදේම අවදි වෙලා හරිම සතුටින් ඉස්කෝලේ යන්න ලෑස්ති වුණා. මොකද එදා පන්තියේ හැමෝටම විශේෂ දවසක්. ලබන සතියේ ඉස්කෝලෙන් විනෝදචාරිකාවක් යනවා කියලා ටීචර් කිව්වම මුළු පන්තියම සතුටින් උඩ පැන්නා. හැමෝම යන්න හරිම කැමැත්තෙන් හිටියේ. විවේක කාලයේ පටන් ගත්තම හැමෝම තමන්ගේ යාළුවොත් එක්ක කෑම කන්න පුරුදු තැන්වලට ගියා. ඒ තාරක දෙක්ක චාමර විතරක් පැත්තකට වෙලා ඉන්නවා. ඔහුට කෑම කන්න කිසිම උවමනාවක් තිබුණේ නැහැ. "ඇයි චාමර, ඔයා කෑම කන්නේ නැද්ද?" තාරක ගිහින් ඇහුවා. "අනේ තාරක, මගේ අත කැපිලා තියෙන හින්දා මට අද කෑම කන්න අමාරුයි." චාමර හරිම දුකෙන් කිව්වා. "ඒකට මොකද වෙන්නේ? එන්න මාත් එක්ක. මම ඔයාට කෑම කමන්න." "හැබැයි ඔයා මොකක්දෝ ප්‍රශ්නයක ඉන්නෝ වගේ පේන්නේ. එයි ඒ?" තාරක ආදරෙන් ඇහුවා. චාමර ඇස්වල කඳුළු පුරවාගෙන මෙහෙම කිව්වා. "තාරක, අර ටීචර් කිව්ව ට්‍රිප් එක යන්න මට ඉන්න වෙන්නේ නැහැ. අපේ අම්මලට ඒකට දෙන්න සල්ලි නැහැ." තාරක චාමරව සනසලා එයාට කෑම කැව්වා. පස්සේ තාරක සෙල්ලම් කරලා පන්තියට එනකොටත් චාමර තනියම පන්තියේ ඉන්නවා. "ඇයි ඔයා සෙල්ලම් කරන්න ආවේ නැත්තේ?" තාරක ඇහුවා. "තාරක, කවුරුවත් මාව සෙල්ලම් කරන්න ගන්නෙ නැහෙනේ. කවුරුවත් මට කැමති නැහැ." චාමර අඩන්න ගත්තා. "ඔය අඩන්න එපා චාමර. හෙට ඉඳන් අපි දෙන්න හැමදාම සෙල්ලම් කරමු" කියලා තාරක පොරොන්දු වුණා. හැවස ගෙදර ගියාම චාමරගේ අම්මා ඇහුවා, "පුතේ, අද අතේ අමාරුව තියාගෙන කොහොමද කෑම කෑවේ?" කියලා. "අම්මේ, තාරක මට කෑම කැව්වා. එයා හරිම හොඳ යාළුවෙක්. ඒත් අම්මේ, පන්තියේ අනිත් ළමයි නම් හරිම නරකයි. කවුරුවත් මාව සෙල්ලම් කරන්න ගන්නේ නැහැ." චාමර අම්මා එක්ක දුක කිව්වා. මේ අතරේ තාරකත් ගෙදර ගිහින් අම්මට චාමර ගැන කිව්වා. "අම්මේ, චාමර හරිම පව්. එයාට සල්ලි නැති හින්දා ට්‍රිප් එක යන්න වෙන්නේ නැතිලු. අනික කවුරුවත් එයාව සෙල්ලම් කරන්නෙත් නැතිලු." තාරකගේ අම්මා හරිම කරුණාවන්තයි. "මගේ පුතා ඒ ගැන දුක් වෙන්න එපා. මම තාත්තා එක්ක කතා කරලා ඒකට උදව්වක් කරන්නම්" කියලා ඒ තාරකව සැනසුවා. ඊට පස්සේ තාරකගේ අම්මා චාමරගේ අම්මට කතා කළා. "චාමරගේ අම්මේ, ඔයාලා සල්ලි ගැන ප්‍රශ්නයක් කරගන්න එපා. අපි චාමරව ට්‍රිප් එක යවන්න උදව් කරන්න. අපේ තාරකගේ අලුත් ඇඳුම් දෙකක් තියෙනවා. මම ඒකෙන් එකක් චාමරට දෙන්නම්. දරුවව ලෑස්ති කරන්න" කියලා ඇය කිව්වා. ඔන්න ඉතින් ට්‍රිප් එක යන දවස ආවා. චාමරයි තාරකයි දෙන්නම හරිම සතුටින් සහභාගී වුණා.
ටික දවසක් යනකොට චාමරට පන්තියේ තව යාළුවෝ දෙන්නෙක් මුණ ගැසුණා. දැන් චාමරට තාරකව වෙඩිය ඕනේ උනේ නැහැ. දවසක් තාරකට ඉස්කෝලේ යනකොට මකණය ඉරේසයක අරන් යන්න අමතක වුණා. චාමර, ඔයා ළඟ මගේ පරණ මකණය තියෙනවනේ. ඒක පොඩ්ඩක් දෙනවද? තාරක ඇහුවා. ඒත් චාමර මකණය දුන්නේ නැහැ. ඒ මදි වෙලා චාමර ටීචර් ළඟට ගිහින් කිව්වා, "ටීචර්, මේ තාරක මට කරදර කරනවා. මට වැඩක් කරගන්න දෙන්නේ නැහැ." ටීචර්ට හොඳටම කේන්ති ගිහින් තාරකට ගොඩාක් බැන්නා. තාරකගේ හිතට හරිම දුකයි. එයා පන්තියේ තනියම ගොඩාක් කැඬුවා. ගෙදර ගිහින් තාරක අම්මට හැමදේම කිව්වා. "අම්මේ, චාමර දැන් හරිම වෙනස් වෙලා. මම එයාට කොච්චර උදව් කළාද? ඒත් එයා අද මට ටීචර්ගෙන් බැනුම් අස්සවලා දුන්නා." අම්මා තාරකව ළඟටගෙන මෙහෙම කිව්වා. "පුතේ, ඕක තමයි ලෝකෙ හැටි. සමහර මිනිස්සුන්ට කොච්චර උදව් කළත් අන්තිමට ඒ අයට මුල අමතක වෙනවා. ඒත් පුතේ, ඔයා ඒ ගැන හිතලා දුක් වෙන්න එපා. ඔයා ඔයාගේ පාඩම් වැඩ ටික කරගෙන හොඳ දරුවෙක් වෙන්න. කවුරු හරි අපිට පුංචි හරි උදව්වක් කළොත් ඒක කවදාවත් අමතක කරන්න එපා. කලගුණ සැලකීම තමයි උතුම්ම ගුණය. චාමර කලේ ලොකු වැරද්දක්. ඒත් මගේ පුතා ඒ වගේ වෙන්න එපා." තාරක අම්මගේ කතාව අහගෙන හිත හදාගත්තා. කාගෙන් හරි උදව්වක් ලැබුණම ඒක කවදාවත් අමතක කරන්න එපා. මුල අමතක කරලා කටයුතු කරන අයට කවදා හරි පසුතැවෙන්න සිද්ධ වෙනවා.